හායි හැමෝටම අද අපි ආවේ අයර්ලන්ඩ් වල ඩබ්ලින් නගරයේ තියෙන ලෝක ප්‍රසිද්ධ ගිනස් ස්ටෝර් හවුස් එක බලන්න. ගිනස් කියන්නේ අයර්ලන්ඩ් එක ගොඩක්ම සම්බන්ධ ලෝක ප්‍රසිද්ධ ස්ටවුට් බියර් එකක්. අද අපි බලන්න යන්නේ බේ ගිනස් එක හදන්නේ කොහොමද? ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද? ගිනස් වල ඉතිහාසය මොකක්ද? ඒ වගේම අවසානයේ අපිට ගිනස් එකක් ටෙස්ට් කරන්න ලැබෙන්නේ කොහොමද කියලා. අපි දැන් ගිනස් ස්ටෝර් හවුස් එක ඇතුළට යමු. අපිට මේ බිල්ඩින් එක ඇතුලේ ගිනස් වල අවුරුදු 100 ගණනක හිස්ටරි එක සහ බ්‍රූවින් ප්‍රොසෙස් එක සහ ගිනස් බ්‍රෑන්ඩ් එක වටා තියෙන ගොඩක් දේවල් බලන්න පුළුවන්. ගිනස් වල ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට්ස් 4ක් තියෙනවා: බාර්ලි, වෝටර්, හොප් සහ ඊස්ට් කියන අමුද්‍රව්‍ය. ඉතින් ගිනස් වල රසය, කලර් එක සහ ක්වොලිටි එකට ගොඩක් වැදගත් වෙන්නේ හොඳ ක්වොලිටි බාර්ලි එකක් තෝරගන්න එක. ඉතින් ගොඩක් අය හිතනවා රිවර් ලිෆි එකේ වතුරෙන් තමයි මේ බියර් එක හදන්නේ කියලා. ඒත් ඒක ඇත්ත නෙමෙයි. ගිනස් ඔෆිෂියල් ඉන්ෆර්මේෂන්ස් අනුව වික්ලෝ මවුන්ටන් වලින් තමයි මේ බියර් එකට වතුර ගන්නෙ. ඊළඟට භාවිතා කරන දේ තමයි හොප්ස්. හොප්ස් වලින් තමයි බියර් එකට විශේෂ ෆ්ලේවර් එකක් සහ බිටර්නස් එකක් ලබා දෙන්නේ. අන්තිමට ඊස්ට් වලින් තමයි බ්‍රූවින් ප්‍රොසෙස් එකේදී බාර්ලි වල තියෙන ෂුගර් ෆර්මන්ට් කරලා ඇල්කොහොල් බවට පත් කරන්න උදව් කරන්නේ. මෙතන මට හරිම ඉන්ට්‍රස්ටිං එක්ස්පීරියන්ස් එකක් හම්බුණා. මේකෙන් හිමාලයක් වගේ සුවඳක් එනවා. අපිට ඒ සුවඳ ආග්‍රහණය කරලා ගිනස් එකේ තියෙන ඇරෝමා සහ රෝස්ට් ෆ්ලේවර් එක ගැන එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඊළඟට අපිට ගිනස් ටෙස්ට් කරන්නත් අවස්ථාවක් ලැබුණා. අපිට මුලින් චූටි ටෙස්ටිං කප් එකකට ගිනස් ටිකක් දුන්නා. ඒකෙන් ගිනස් එකේ ස්මෙල් එක, ටෙස්ට් එක සහ ටෙක්ස්චර් එක හොඳට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මේකත් සාමාන්‍ය බියර් එකක් බොනවා වගේ නෙමෙයි. ගිනස් එකේ ෆ්ලේවර් එක හඳුන ගන්න ටික ටික ටෙස්ට් කරලා බලන්න තමයි මේ එක්ස්පීරියන්ස් එකේ ફોකස් එක. ඊට පස්සේ අපිට ටෝකන් එකක් දුන්නා. ඒ ටෝකන් එක යූස් කරලා අපිට පුල් පොයින්ට් එකක් ගිනස් ගන්න පුළුවන්. ඒක අරගෙන අපි ගියේ ගිනස් ස්ටෝර් හවුස් එකේ උඩම තියෙන ග්‍රැවිටි බාර් එකට. මේ තමයි ගිනස් ස්ටෝර් හවුස් එකේ මම වැඩිපුරම ආසවන තැන. ග්‍රැවිටි බාර් එකේ ඉඳලා ඩබ්ලින් ස්ට්‍රීට් වලින් මීටර 46ක් පමණ උසින් තමයි මේ බාර් එක පිහිටලා තියෙන්නේ. ක්ලියර් ඩේ එකක ඔයා යනවා නම් ඩබ්ලින් මවුන්ටන් ඉඳලා හවුත් හෙඩ් පැත්ත දක්වා view එක හොඳට බලන්න පුළුවන්. ඔයාලත් ගිනස් ස්ටෝර් හවුස් එකට ගිහිලා තියනවා නම් ඔයාලා වැඩියෙන් ආසුනේ මොන එක්ස්පීරියන්ස් එකටද කියලා කමෙන්ට් එකකින් ලියන්නත් අමතක කරන්න එපා. ගිනස් ස්ටෝර් හවුස් එකේ වීඩියෝ එක මෙතන ඉවර කරන්න වෙලාව හරියන්න. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මට පුංචි සපෝට් එකක් විදියට මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන ට්‍රැවල් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.